හෙලෝ ගයිස් කොහොමද ඔයාලට ඉතින් අද ඇවිල්ලා තියෙන්නේ ලස්සන දියැලක් බලන්න. අපි ඉන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තියෙන එකම දියැල තමයි බලන්න ඇවිල්ලා තියෙන්නේ. පල්ලෙහා තියෙන්නේ ශබ්ද නම් එනවා. ශබ්ද උඩටම ඇහෙනවා. අපි ගිහින් බලමු. ඉතින් guys ඔයාලා තාමත් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම වීඩියෝ එකට like කරන්න, comment කරන්න. ඔයාලගේ අදහස් මොනවාද තියෙනවා නම් comment section එකේ දාන්න කියලාත් මතක් කරනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මෙතන අපිට පල්ලෙහාට යන්න තියෙන්නේ මෙන්න මේ කොන්ක්‍රීට් පාලම. පාලම නම් ටිකක් විතර අබලම් වෙලා තියෙන්නේ. මේකේ මේ වැට කැඩලා තියෙන්නේ. මේක පේනවා ඇති මේ ඒකින්ද ටිකක් පරිස්සමින් යන්න ඕනේ. මේකේ කොන්ක්‍රීට් එකේ DS වල බැඳලා තියෙන්නේ. ඒකින්ද කල්පනාවෙන් පල්ලෙහාට යන්න ඕනේ. ඉතින් මේ ලස්සන දියැලට එන විදිය ගැන කිව්වොත් අපි වලස්මුල්ලේ ඉඳන් කිරමට ඇවිල්ලා කිරමෙන් ඌරු බොක්ක පාරේ කිලෝමීටර් 6ක් 6මාරක් වගේ දුරක් එන්න ඕනේ. වරාපිටිය පහු කරලා සිත්තම් ගල්ලෙන රජමහා විහාරය පහු කරලා වරාපිටිය ඉඳන් කිලෝමීටර් 2ක් වගේ ඉස්සරහට එනකොට දකුණට පැත්තේ බෝඩ් එක ගහලා තියෙනවා සපුගහ දොළ ඇල්ල කියලා. ඉතින් ඒක හින්දා ඔයාලට අපහසුතාවයකින් තොරව මෙතනට පහසුවෙන් ලං වෙන්න පුළුවන්. ඉතින් මොන්න අද ඇවිල්ලා ඉන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තියෙන එකම දියැල බලන්න. හම්බන්තොට දියැල නෑ කියලා හිතුවා නම් ඒක වැරදි. මේ තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තියෙන එකම දියැල. කපුගහ දොළ ඇල්ල එහෙම නැත්නම් රම්මල බිසෝ ඇල්ල කියලා කියනවා. අර ලස්සන දියැල. මේක මීටර් 25ක් ඉතින් ගායස් ඔයාලට පේනවා ඇති හරිම ලස්සන දර්ශනයක් තමයි මේ විසෝමාන ඇතුලේ තියෙන්නේ.
වතුර ටික දැක්කම නම් නාන්න නැතුව ඉන්න අමාරුයි guys. ඒ තරම් සුපිරි ලස්සන දියපාරක් තමයි එන්නේ. වතුරත් ගොඩක් පිරිසිදුයි. ඉතින් ඒක හින්දා මන් තීරණය කරා නාගෙනම යන්න. ඇත්තටම guys හම්බන්තොට දිස්ත්‍රික්කයට දියඇලි දෙකක් තියෙනවා. එතකොට මේක දියඇල්ලක් තමයි සපුගාදොළ ඇල්ල. අනිත් දියඇල්ල තමයි අබරණ ඇල්ල. ඒ දියඇල්ල තියෙන්නේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ. ඒක දියඇල්ලක් නොවීමට හේතුව තමයි guys ඒකේ උස මීටර් 2ක් වගේ තමයි උස තියෙන්නේ. ඒක හින්දා අඩි 25ක් උස මේ සපුගහ දොළ ඇල්ල තමයි අපිට දියඇල්ලක් විදියට සලකන්න පුළුවන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තියෙන එකම දියඇල්ල. එහෙනම් guys ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එන බලාපොරොත්තු වෙමින් අදට සමු ගන්නවා. මතක ඇතුව channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක share කරන්න. ඔයාලගේ යාළුවන්ටත් බලා ගන්න. එහෙනම් ආයෙත් දවසක හමු වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.